ආයුබෝවන් ළමයි. අද මම ඔයාලට කියලා දෙන්නේ වීජීය ප්‍රකාශනයක සාධක හොයන්නේ කොහොමද කියලා. ළමයි වීජීය ප්‍රකාශනයක සාධක හොයන්න තිබ්බොත් ඉස්සෙල්ලාම කරන්නේ පද ළමයි කීයක් තිබ්බත් ඒ කියන්නේ තියෙන පද ගානෙන් ගන්න පුළුවන් උපරිම පොදු ඒවා වරහණකින් එළියට ගන්න එක. අපි දැන් උදාහරණයකින් එහෙම කියලා තේරෙන්නේ නේ. උදාහරණයක් අරන් බලමු. එතකොට ළමයි මේ පළවෙනි ගාන ගත්තොත් 2x ධන 4y. පද වෙන් වෙන්නේ ළමයි ධන ලකුණෙනුයි ඍණ ලකුණෙනුයි විතරයි. එතකොට ධන ලකුණට මෙහෙන් එක පදයක් තියෙනවා. ධන ලකුණෙන් පස්සේ එක පදයක් තියෙනවා. මම ඉරි ගහන්නම් මේන් එක පදයක් 4y අනිත් පදේ. එතකොට ළමයි මේ දෙකෙන්ම අපි බලනවා ඉස්සෙල්ලාම පොදුවෙන් ගන්න පුළුවන් මොකද්ද කියලා. ඉස්සෙල්ලාම ළමයි ලකුණ බලන්නේ. මේකේ ලකුණ බලන්න දෙයක් නැහැ. ලකුණ ඔක්කොම සමානයි නේ. කියන්නේ දෙකම ධන. මේකට කලින් ධන තියෙන්නේ, මේකට කලිනුත් ධන තියෙන්නේ. එතකොට ළමයි මේ දෙකෙන්ම ඉලක්කම බලනවා ඉස්සෙල්ලාම. ගන්න පුළුවන් ඉලක්කම කීයද කියලා. ඒ කියන්නේ තියෙන ඉලක්කම් දෙකෙන්. ඒ කියන්නේ තියෙන ඉලක්කම් දෙක බෙදන්න පුළුවන් ලොකුම ඉලක්කම තමයි එළියට ගන්න. ඒ කියන්නේ 2යි 4යි තිබ්බොත් 2යි 4යි බෙදෙන ලොකුම ඉලක්කම කියලා ළමයි දෙකනේ. එතකොට උන් ඉලක්කම හරි දෙකක් ගත්තා එළියට. ඊට පස්සේ බලන ළමයි අකුරු වලින් තව මොන හරි අකුරක් ගන්න පුළුවන්ද කියලා. මේක x තිබ්බට මේක x නෑ, x ගන්න බෑ. එතකොට මේකේ y තිබ්බට මේකේ y නෑ, y ගන්න බෑ. ඒතර ළමයි මේ දෙකෙන් මෙලියට ගන්න පුළුවන්. ඒ කියන්නේ අසාධාරණයක් නොවෙන්න කියලා හිතුවොත් වගේ දෙකේ ඉලක්කම විතරයි. එතකොට ළමයි මේකෙන් දෙකේ ඉලක්කම ගත්තා නම් දෙකේ ඉලක්කම නෑ කියලා හිතන්න. ඒතර ඉතුරු වෙන්නේ මොකද්ද? x. ඊට පස්සේ එකතු කිරීම හින්දා එකතු කිරීම 4ෙනුත් දෙකක් එළියට ගන්නවා කියන්නේ ළමයි 4ෙන් දෙකක් අඩු කරනවානේ. මේ එළියට ගත්ත ඉලක්කම මේ ඉලක්කම බෙදලා තමයි දාන්නේ. 4 දෙකෙන් බෙදුවොත් කීයද? 2යි. තව මොකක්ද තියෙන අකුර? y එළියට ගත්තේ නැති හින්දා y තියෙනවා. උන් පළවෙනි ගානේ උත්තරේ. හරිනේ. ඊළඟ ගාන බැලුවොත් මේකෙත් බලනවා ළමයි එකක් දන්න එකක් ඍණ තිබ්බොත් එක ලකුණක්වත් එළියට ගන්න නැහැ. මේ කෙටියෙන් කියවල ළමයි ඔක්කොම ඍණ නම් විතරයි ඍණ ලකුණක් එළියට ගන්න සාමාන්‍යයෙන්. නැත්තම් වැඩි පද ගානක් ඍණ තියෙන්න ඕන ධන ඒවාට වැඩිය. එහෙම තිබ්බොත් ඍණ ගත්ත හැකියි. එතකොට නැතත් ගන්න පුළුවන් ඉතින් අවශ්‍යතාවයක් නැහැ නේ. එතකොට ළමයි ඉස්සෙල්ලා මෙතන ඉලක්කම් බලන 8යි 12යි දෙකම බෙදෙන ලොකුම ඉලක්කම කීයද? 4 වරක් චක්‍රය දාන්නවනම් පුළුවන් 4 බෙදෙන්නේ. 4 ගත්ත එළියට p ගන්න බෑ මේකේ තිබ්බට මේකේ නෑ. q ගන්න බෑ මේකේ තිබ්බට මේකේ නෑ. එතකොට ළමයි 4ක් විතර එළියට ගන්න පුළුවන්. 8 4ෙන් විතර දානවා. හරිම ලේසි 2යි. p ගත්තේ නෑ. p අරන් නෑනේ. p තියෙනවා. අඩු කිරීම නම් අඩු කිරීම. 12 4ෙන් බෙදෙනවා 3යි. තව q තියෙනවා. ඒක ඔච්චරයි. ඊළඟ ගාන ළමයි a ඍණ ab. ඒකෙන් ළමයි බලද්දිම තේරෙනවා මේ දෙකෙන් මෙලියට ගන්න පුළුවන් a අකුරන්නේ. ඉලක්කම නැහැ. a අකුරක් ගත්තොත් එළියට තියෙන තැනින් ළමයි ඔක්කොම ගත්තොත් හොඳට මතක තියාගන්න දාන්නේ මොකද්ද? ඉතුරු නැත්තම් 1යි. ඇත්තටම වෙන්නේ a ගෙන් බෙදුවොත් 1යිනේ සමාන එකක් සමාන එකෙන් බෙදුවොත් එහෙම තමයි වෙන්නේ. නැත්තම් ලේසියෙන් මේක මතක තියාගන්න තියෙන තැනින් ඔක්කොම ගත්තා නම් 1යි ඉතුරු. ඊට පස්සේ අඩු කිරීම හින්දා අඩු කිරීම දැම්මා. මෙතනනොත් ඒ අරන්නේ තියෙන ළමයි ඉතුරු වෙන්නේ මොකද්ද? b. මේ ඔක්කොගෙම මේ එළියට අරන් තියෙන්නේ. ඊළඟ ගාන ළමයි 4 ඍණ 12යි k. මේකේ ළමයි ඉස්සෙල්ලා බලනවා ඉලක්කම ගන්න පුළුවන් කීයද? 4යි 12යි දෙකම බෙදෙන ලොකුම ඉලක්කම 4නේ. තව අකුරක් ගත්ත හැකිද? මේකේ k තිබ්බට මේකේ අකුරු නැහැනේ මොකවත්. ඒතර k ගන්න බෑ. එතකොට ළමයි 4 තියෙන තැනින් 4ක්ම ගත්තා නම් 1යි. තියෙන තැනින් මං කියවනේ ඔක්කොම ගත්තා නම් දාන්නේ මොකද්ද? 1යි. එක වෙන්නේ ළමයි ඇත්තටම 4 4ෙන් බෙදුවම 1යි. අඩු කිරීම හින්දා අඩු කිරීම දැම්මා. 12ත් 4ෙන් බෙදලා දානවා 3යි. k අකුර ගත්තේ නැත්නම් k දානවා. මේකේ ළමයි x මෙතන x වල තුන්වෙනි බලය තියෙන. ඒ කියන්නේ x අකුරු 3ක් තියෙනවා. මෙතන x අකුරු 1යි තියෙන්නේ. එතකොට ගන්න පුළුවන් කීයද උපරිම ගාන? 1යිනේ. මේකේ 3ක් තිබ්බට මේකේ 1යිනේ තියෙන්නේ. එතකොට මේකෙන් දෙයක් ගන්න බෑනේ.
අඩුම දෙකක්වත් ගන්න බෑනේ. එතකොට ළමයි x 3ක් තියෙන තැන එකක් ගත්තොත් තව x අකුරු දෙකක් තියෙනවා. එකතු කිරීම හින්දා එකතු කිරීම දැම්මා. මෙතනිනුත් x අකුරක් එළියට අරන් තියෙන්නේ. ඉතුරු වෙන්නේ දෙකේ ඉලක්කම. ඕක ඒක උත්තරේ. මේකේ ළමයි 6යි AB ට 9යි BC කියලා තියෙනවා. ඉස්සෙල්ලා බලනවා ඉලක්කම් ගත්තොත් 6යි 9යි තියෙන්නේ. මෙතන ලොකුම ඉලක්කම කීයද 3. එතකොට A තියෙනවා B තියෙනවා අකුරු. මේකේ B තියෙනවා C තියෙනවා. දෙකෙන් B තියෙනවනේ. B අකුරත් ගත්තා එළියට. එතකොට ඉලක්කම් දාන්නේ මෙහෙමයි. 6යි ඉලක්කම එළියට ගත් ඉලක්කම බෙදෙනවා 3ෙන්. 2යි. B එළියට මෙන් අරන් තියෙනවා. තව A ඉතුරුයි. අඩු කිරීම හින්දා අඩු කිරීම. 9 කියන ඉලක්කමත් එළියට ගත් ඉලක්කම බෙදෙනවා. 9 3ෙන් බෙදුවොත් 3යි. B අකුර අරන් තියෙන්නේ C ඉතුරුයි. ඕක තමයි උත්තරේ. හරි ළමයි අපි පද තුනක් තියෙන තව ගණන් දෙකක් බලමු. මේකේ ළමයි මේ පද වෙන් වෙන හිතන්නනේ මේක එක පදයක් මේක එක පදයක් මේක එක පදයක්. දන්ටනේ වලින් විතරනේ මම පද වෙන් වෙනවා කියෝක අනිවාර්යෙන් ළමයි දැනගන්න ඕන. එතකොට ළමයි ඉලක්කම් බැලුවොත් ළමයි 3 තියෙනවා 15 තියෙනවා 12 තියෙනවා. මේ ඉලක්කම් තුන බෙදන්න පුළුවන් ලොකුම ඉලක්කම කීයද 3නේ. 3 ඊට ළමයි එළියට අකුරු ගන්න බෑනේ. A මේකේ තිබ්බට මේකේ නෑ මේකේ නෑ. B මේකේ තිබ්බට මේකේ නෑ මේකේ නෑ. එතකොට ළමයි තුනේ ඉලක්කම තියෙන තැනින් තුනේ ඉලක්කම ගත්තා නම් අය වෙන මොකවත් නෑ. ඉතුරු වෙන්නේ මොකද්ද? A විතරයි. A එකතු කිරීම හින්දා එකතු කිරීම දැම්මා. 15ත් එළියට ගත් ඉලක්කමෙන් බෙදෙනවා. 15 තුනෙන් බෙදුවොත් 5යි. එතකොට B ඉතුරු වෙනවා. ඍණ ලකුණ නැත්නම් අඩු කිරීම 12 බෙදෙනවා 3ෙන්. එළියට ගත්තෙන් 4යි. ඔක තමයි උත්තරේ. ඊළඟ ගන්න ළමයි මේකේ ඉලක්කම් 4 4 කියලා තුනම තුනේම ඉලක්කම සමානයි. කියන්නේ 4ක් ගත්තේ කියලා හොඳටම තේරෙනවා. A තියෙනවා B තියෙනවා B තියෙනවා P තියෙනවා P තියෙනවා. තුනේම පේනවා P අකුර සමාන හින්දා එළියට ගන්න පුළුවන්. පළවෙනි එකෙන් 4ක් තරම් P තරම් හින්දා මොකද්ද ළමයි ඉතුරු? A. මේ 4යි P අරන්නේ. ඍණ 4ක් තරම් P තරම් නම් මේකේ B ඉතුරුයි. මේකෙත් ඊට ඍණ මේකේ ළමයි 4යි P කියන දෙකම අරන් තියෙන්නේ මේ. 4යි P නේ එළියට ගන්න මේකේ. ඒතර තියෙන තැනින් මං කිව්ව ඔක්කොම ගත්තා නම් ඉතුරු දාන්නේ මොකද්ද? 1යි. ඔක තමයි උත්තරේ. ඊට පස්සේ ළමයි බලමු පද 4ක් තියෙන විජ්ජේ ප්‍රකාශයෙන් සාධක හොයන්නේ කොහොමද කියලා. දැන් මේ පද හතරම ඔයා බලන්න යනකොට AX තියෙනවා AY තියෙනවා 3x තියෙනවා 3y තියෙනවා. හතරෙන්ම එකක් එළියට ගන්න පුළුවන්ද? බෑනේ. ඒතර මේ මෙහෙම පද දෙක දෙක හදා ගන්නවා. ඔය ටික දවසක් හදද්දි තේරෙනව නමයි. දැන් මෙතන නම් පළවෙනි පද දෙක ඒ කියන්නේ මේක හැදිලාම තියෙනවා. ඒ කියන්නේ මේ දෙකෙන් ඒ අකුරු දෙක පොදු හින්දා ඒකක් ගත්ත හැකි එළියට. මෙතනින් x ඉතුරුයි ළමයි. මෙතන එකතු කිරීම මෙතනොත් ඒ අරන්නේ තියෙන්නේ මොකක්ද ඉතුරු? y. අනිත් වරහණේ ළමයි අනිවාර්යෙන් හැදෙන්නේ මේ වරහණේ හැදුන එකමයි. ඒ කියන්නේ මොකද්ද? x ධන y මයි හැදෙන්නේ. ඒක ෂුවර් ළමයි. මේ වරහණේ x ධන y හැදුනා නම් පළවෙනි පද දෙකෙන් මේ 3යි 4යි තියෙන පද දෙකනොත් අනිවාර්යෙන් වරහණේ හැදෙන්නේ මොකද්ද? x ධන y මයි. ඒක වෙනස් කරන්න බෑ. ඊට පස්සේ ළමයි දැන් මේ පළවෙනි පදේ ඉතුරු ගාන මේ, දෙවෙනි පදේ ඉතුරු ගාන මේ, තුන්වෙනි පදේ ඉතුරු ගාන මේ, හතරවෙනි පදේ ඉතුරු ගාන මේනේ. එතකොට දැන් තුන්වෙනි පදේනු හතරවෙනි පදේනු එළියට ගත්ත ගාන හිතන්නේ ළමයි චෙක් කරන්නේ මේ තුන්වෙනි පදේ. තුන්වෙනි පදෙන් මේ ලකුණත් එක්කම තමයි චෙක් කරන්නේ. තුන්වෙනි පදේ ලකුණත් එක්කම ගත්තොත් ඔහොම නෙන්නේ. මේකෙන් තේරෙන ළමයි x විතරයි ගිහින් තියෙන්නේ ඇතුළට. ඒ කියන්නේ ධන ලකුණයි 3යි කියන මේ දෙකම ළමයි එළියට අරන් තියෙන්නේ. තේරෙනවනේ. දැන් හරිම ලේසි ළමයි. දැන් බලන්න අය මං කීවා පද වෙන් වෙන්නේ වරහන් ඇතුලේ නැතුව ධන ඍණ වලින් විතරයි. මේ වරහන් ඇතුලේ ධන තිබ්බම මේ සෙට් එකම එක පදයක් මේන් එළිය ලකුණු ධන තියෙනවා. මෙතෙන්ට එනකන් එක පදයක්. මේ ධන ලකුණෙන් පස්සේ මේ අනිත් පදේ. මේ පද දෙකෙන්ම ළමයි වරහන් දෙකේම තියෙනවානේ x ධන y x ධන y කියලා. ආන්ගේ දෙකේම පොදු එක වරහනක ලීවා. තියෙන්නේ වරහනකමනේ. ඉතුරුවා කොහොමද ලියන්නේ වරහනකනේ? පළවෙනි එකේ තව a ඉතුරුයි. x ධන y මේ ලියලන් තියෙන්නේ. ඒකත් අර එළියට ගන්නවා තමයි ළමයි වරහනකින් කරන්නේ. ඊළඟ එකෙත් x ධන y එළියට අරන් තියෙන ඉඳන් මොකක්ද ඉතුරු?
ධන 3යි ළමයි. දෙකේම පොදු එක ලීවා ඒ අරුණාම ඉතුරුවා අනිත් වරහනේ ලීවා ලකුණුත් එක්ක. ඕක තමයි උත්තරේ. ඊළඟට ළමයි පද හතරක් තියෙන තවත් මේ වගේ ගානක් බලමු. මේකෙන් ළමයි ඔයාලා කරන්න ඕන මොකද ඉස්සෙල්ලාම පළවෙනි පද දෙක අල්ලගෙන මේ දෙකෙන් පොදු ඒවා එළියට ගන්නවා. ඒ x තියෙන්නේ මෙතන 8යි a තියෙන්නේ. ඒතකොට දෙකෙන් පොදු a කියලා තේරෙනවනේ a අකුර ගත්ත එළියට. මෙතනින් x ඉතුරුයි ළමයි අඩු කිරීම දැම්මා. 8යි a කියනකොට a අරන් තියෙන ඉඳ 8 ඉතුරුයි. අනිත් වරහනේ ළමයි අනිවාර්යෙන් හැදෙන්නේ x ඍණ 8මයි. අයි මේක x ඍණ 8 ආවනම් වරහනේ අනිකෙත් x ඍණ 8මයි. ඊට පස්සේ ළමයි මේ 3යි 4 වෙනි පදේනු ඉන්නේ මේක මේ පොදු ඒවා ගත්තාම ඇතුලේ හැදෙන ඒවා මේ එන්නේ. ඒතකොට ළමයි 3 වෙනි පදෙන් බලනවා x විතරක් ඇතුලට ගියා නම් ධන ලකුණයි 3 වෙනි පදේ මේකෙන් x විතරක් ඇතුලට ගියා නම් ධන ලකුණයි 3යි දෙකම එළියේ තියෙන්න ඕන. අය මේව ගැන හිතන්න එපා ළමයි මේව හැදිලා ඉවරයි. එතකොට 4 වෙනි පදේ ගැන දෙකෙන් පොදු එක ලීවා එක වරහනක x ඍණ 8 කියන එක දෙකෙන් පොදුයි. ඉතුරුවා ලියනවා මේකේ ඉතුරුයි මේකේ ධන 3 ඉතුරුයි. ඔච්චරයි. ඔක තමයි උත්තරේ. හරි අපි තවත් ගානක් බලමු. හරි ළමයි මේ ගාන බලමු. y වර්ගයේ ඍණ 7ක් y ඍණ 2ක් y ධන 14. මේකෙන් ළමයි පළවෙනි පද දෙක ගත්තොත් දෙකේම y එක අකුරක් එළියට ගන්න පුළුවන් කියලා තේරෙනව නෑ. මේකේ y දෙකක් නෑනේ. මේකේ දෙකක් තිබ්බට මේකේ දෙකක් නැති හින්දා එකයි ගන්න පුළුවන් දෙකෙන්ම. එතකොට ළමයි මේකේ තව එක y අකුරක් ඉතුරුයි. y අකුරු දෙකක් තිබ්බා එකක් ගත්තා තව එකක් ඉතුරුයි. අඩු කිරීම මේ 7යි y ගෙන y අරන් තියෙන. එතකොට ළමයි ඉතුරු මොකද්ද? 7. අනිත් වරහනේ ළමයි මේ පද දෙකෙන් හැදෙන්නේ අනිවාර්යෙන් පොදු ඒවා එළියට ගත්තාම මොකද්ද මේකේ y ඍණ 7 නම් වැරදීමක් නැහැ y ඍණ 7මයි. තුන්වෙනි පදේ මේ ළමයි තුන්වෙනි පදේ ඉතුරු ගන්න මේ තියෙන්නේ y කියලා. ඒ කියන්නේ y අරන් තියෙන්නේ. එතකොට ඍණ ලකුණයි 2යි දෙකම එළියේ තියෙන්න ඕන. එළියට අරන් තියෙන ඍණ 2. ඊට පස්සේ ළමයි හින ලේසි දෙකේම y ඍණ 7 පොදු හින්දා එක වරහනක ලීවා. අනිත් වරහනේ ඉතුරු ලියන මේකේ y ඉතුරුයි මේකේ ඍණ 2 ඉතුරුයි. ඔච්චරයි. හරි අපි තවත් ගණන් බලමු. 5 ධන 5යි x ඍණ y ඍණ xy. මේක ළමයි පළවෙනි පද දෙක ගත්තාම ඔයාලට තේරෙනවා දෙකෙන් 5ක් පොදුයි. 5 ගත්ත එළියට තියෙන තැනින් ඔක්කොම ගත්තා නම් 1යි නැතත් 5 5න් බෙදුවොත් 2යි. එකතු කිරීම මේකේ නුන් ළමයි 5x වලින් 5ක් එළියට ගත්තාම x ඉතුරුයි. අනිත් වරහනේ ළමයි හැදෙන්නේ අනිවාර්යෙන් මොකද්ද? 1 ධන xමයි. අයි මේකේ හැදුන එකමයි මේකේ හැදෙන්නේ. තුන්වෙනි පදේ බලපුවම ළමයි ඔයාලට තේරෙනවා. එතකොට තුන්වෙනි පදෙන් ඔයාලට මම කීවා මේ දෙවෙනි වරහනේ පළවෙනි පදේ තුන්වෙනි පදෙන් ඉතුරු වෙන ගානේ. එතකොට ළමයි ඇතුලේ එක හැදෙන්න නම් මං කියවනේ තියෙන තැනින් ඔක්කොම ගත්තොත් එක ඉන්නේ කියලා. මේ මෙතන බලන්නකෝ අය පාර. 5 තියෙන තැනින් 5ම ගත්තා නම් එළියට ඒ කියන්නේ තියෙන තැනින් ඔක්කොම ගත්තා නම් ඉතුරු එකයිනේ දාන්නේ. එතකොට ආපස්සේ හිතුවොත් ළමයි මෙතන එක එන්න නම් තියෙන තැනින් ඔක්කොම ගන්න ඕනේ එළියට. ඒ කියන්නේ තියෙන්නේ ඍණ y නේ. ඉතින් උන් ඔක්කොම ගත්තා තියෙන තැනින්. තිබ්බේ ඍණ y එළියට ඍණ yම ගත්තා. එතකොට ඉතුරු එකයි දාන්නේ. එතකොට ළමයි වරහන් දෙකේම තියෙන පොදු එක ධන x ධන x කියන එක එක වරහනක ලීවයි. අනික ඉතුරු වලිවා 5යි. මේක ඉතුරු ඍණ y. ඔච්චරයි. හරි තවත් ගානක් බලමු. මේ ගාන බලමු ළමයි මේ තියෙන්නේ 9 නෙමේ ax ax ඍණ a ඍණ x ධන 1. ax ඍණ a ඍණ x ධන 1. මේකේ පළවෙනි පද දෙක ගත්තාම ළමයි a අකුර පොදුයි කියලා තේරෙනවා. ගත්තා a එළියට. මෙතනින් x ඉතුරු a ගත්තේ හින්දා අඩු කිරීම. a වලින් a ම ගත්තා නම් තියෙන තැන ඔක්කොම ගත්තා නම් ඒක දැම්ම. අනිත් වරහනෙත් වැරදීමක් නැහැ. මේක x ඍණ 1 හැදුණා නම් හැදෙන්න ඕන මොකද්ද? x ඍණ 1මයි. තුන්වෙනි පදේ මේ ළමයි තුන්වෙනි පදෙන් චෙක් කරනවා. x අකුර විතරක් ඇතුළට ගියා නම් ඍණ ලකුණ තියෙන්න ඕනේ. ඒකට දාන ඉලක්කම ළමයි මොකද්ද? මෙතන ඇත්තටම මම පැත්තක කියලා පෙන්නුවා. x අකුර තිබ්බට ඉස්සරහින් හංගලා තියෙන ඉලක්කම කීයද? 1x. මොක තිබ්බත් එහෙමයි. y තිබ්බත් ඉස්සරහ හංගලා තියෙන ඉලක්කම කීයද? 1යි. 1 y ගෙන් ගුණ වුණොත් එකෙන් ඕනම එකක් ගුණ වුණොත් yමයි. 1 x ගෙන් ගුණ වුණාත් උත්තරේ කීයද? xමයි. මේක සමානයි x වෙනවා. මේක 1 y ගෙන් ගුණ වුණාම මෙතන y වෙනවා. තේරෙනවද? මෙතන හංගලා තියෙන ගුණ කිරීමනේ කොහොම. එකෙන් ඕනම එකක් ගුණ කරුවොත් ඒකමයි කියලා දන්නවනේ. එක් වරක් 5 5යි. ඒ වගේ එක් වරක් y y එක් වරක් x x.
ඔක තමයි මෙතන සංකල්පය අනිත් පැත්තට ළමයි හිතුව මෙතන හංගලා තියෙන්නේ කීයද 1. එතකොට ළමයි x ගියා ඇතුළට ඍණ ලකුණ ගත්තා. එතකොට x ඇතුළට ගියා නම් ඍණ එළියේ තියෙන්න ඕන. මෙතන තියෙන හංගලා තියෙන එක ලකුණක් මොකද්ද 1. 1 කියන ඉලක්කමත් එළියේ තියෙන්න ඕන. එතකොට ළමයි වරහන් දෙකෙන් පොදුයි x ඍණ 1 එක වරහනක දීපම් මේ තියෙන්නේ. අනිකේ a ඉතුරුයි. එකක a ඉතුරුයි අනිකේ ඍණ 1 ඉතුරුයි. ඔක උත්තරේ. මම හිතනවා මේක තේරෙන්නේ නැති කියලා ළමයි. අනිවාර්යෙන් මගේ වීඩියෝ හරියට බැලුවොත් ළමයි කිසිම ගුරු මුස්තියක් නැහැ. අනිවාර්යෙන් ඒ කියන්නේ ලේසිකම කියවට ළමයි ඕනකට වැඩ ලේසියට ඉගෙනුවොත් සංකීර්ණ ගණන් හදන්න බෑ. ඔයාලට සාමාන්‍ය පෙළ විභාගයේ පළවෙනි විභාගයේ ඒ කියන්නේ ප්‍රධාන ටාගට් එක. ඒ හින්දා ළමයි අපි කෙටිකම කියලා දෙන්නම්. ඒ වගේම සංකීර්ණ ගැටලුව දක්වාම හදන්න නම් ළමයි හරියට සිද්ධාන්ත දැනගෙන ඉන්න ඕන. ඒ කියන්නේ මෙහෙම හදන්නේ කොහොමද? මෙහෙම කෙටියෙන් හරි හදන්නේ උත්තරේ මේ හැදෙන්නේ මොන ක්‍රමෙන්ද ගන්නෙ? ඒක දැනගෙන ඉන්න ඕන. ළමයි මගේ වීඩියෝ බලන ගමන් channel එක subscribe කරන්න. ඒ වගේම ඔයාලට මොකක් හරි දැනගන්න ඕන නම් මොනවා හරි හදලා පෙන්නන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න.